ඔන්න ඔයත් කැමතිද ඉගෙන ගන්න ගමන් YouTube channel එකක් පටන් ගන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට කොහොමද ඔයාලට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉගෙන ගන්න ගමන් කැම්පස් යන ගමන් හරි නැත්නම් O level A level හරි ඒ වගේම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් කොහොමද YouTube channel එකක් පටන් ගන්න කියලා. ඉතින් මම කැම්පස් යන ගමන් YouTube channel එක කරන් යන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඒ වගේම ඔයාලට YouTube channel එකක් පටන් ගන්න විදිහ නැත්නම් YouTube channel එකක් මුලින් ඉඳන් හදන විදිහ step by step දැනගන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මම මේක වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඒ හින්දා අපි බලමු ඉගෙන ගමන් හරි ජොබ් එකක් කරන ගමන් හරි කොහොමද YouTube channel එකක් මේන්ටේන් කරන් යන්නේ කියලා. මම මේක පටන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. ඇත්තටම මට නම් මුල් කාලේ මේක කරගෙන යන්න බැරි වුණා A levels නිසා. පස්සේ මම A level ඉවර වෙලා ජොබ් එකක් කරා. ෆාමසි එක තමයි වැඩ කරේ. ඒ ගමනුත් මම YouTube channel එක කරන් ගියා. ඒ වගේම දැන් යුනියන ගමනුත් මම YouTube channel එක මේන්ටේන් කරන් යනවා. ඉතින් අපි බලමු කොහොමද මේවා මැනේජ් කරගන්න කියලා. හරි දැන් අපි බලමු මගේ channel එක කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ channel එක මේ වෙනකොට 2300ක් වගේ තමයි ඉන්නේ. මම ගොඩක් කල් පටන් අරගෙන හැබැයි මම ඇක්ටිව් වෙලා වීඩියෝස් දැම්මේ මේ ළඟදී ඉඳන්. ඒ හින්දා තමයි මගේ සබ්ස්ක්‍රයිබ් ගන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලා ඇත්තට මේකට ලොකු කැපවීමෙන් වැඩ කරොත් ගොඩක් කැප වුණොත් නැත්නම් ඉවසීමෙන් වැඩ කරොත් ඔයාලට මේ කාල වෙනකොට මීට වඩා දුරක් යන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඔයා එහෙම කරන්නේ කියලා. ඔයා YouTube channel එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් මුලින්ම කරන්න ඕනේ YouTube channel එකට නමක් හිතා ගන්න එක. ගොඩක් අය තමන්ගේ නමින් තමා කරන් යන්නේ මාත් එහෙමයි. ඔයාට එහෙම නැතුව අන්කොමන් විදිහට YouTube channel එකක් කරන්න ඕන නැත්නම් foreign audience එකක් වගේ ටාගට් කරලා කරන්න ඕනේ නම් ඒකට අන්කොමන් නමක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයාට පොඩි රිසර්ච් එකක් කරලා ChatGPT, Gemini වගේ AI tools පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒකට පොඩි අයිඩියා එකක් ගන්න. එතකොට දවස් 2ක් 3ක් විතර නිදහසේ හිතලා YouTube channel එකට නමක් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද YouTube channel එකක් හැදුවාම ඔයා දැනගන්න ඕනේ ඔයා දාන content ටික. ඒ ටික මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. මට උනේ මම මුලින්ම දාන්න මට වීඩියෝස් තිබ්බේ නැහැ. මොකද මගේ වැඩයි, ස්ටඩි ඒවයි, ජොබ් එකේ වැඩයි ඒ ඔක්කොමත් එක්ක වීඩියෝ දාන්න තරම් මට කාලයක් තිබ්බේ නැහැ. වීඩියෝ කරන්න කාලයක් තිබ්බේ නැහැ. ඒ හින්දා ඔයාට ෆ්‍රී දවසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඒකේ වීඩියෝස් 3ක් 4ක් වීඩියෝ ටික මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. දවස් 2ක් විතර අරගෙන වීඩියෝ එක එඩිට් කරලා ඔයාලට තියාගන්න පුළුවන් නම් නැත්නම් වීඩියෝ එක ෂූට් කරලා ඔයාලට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු පහසුවක් වෙනවා. මොකද එතකොට සති දෙකමාරක් වගේ ඔයාලට ෆ්‍රී. එතකොට තියෙන්නේ ෂෙඩියුල් කරලා වෙලාවට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න විතරයි. මටත් මුල් කාලේ වුණේ ඒක තමයි මම ඔයාලට කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එඩිට් කරන්න, පාවිච්චි කරන්න CapCut, InShot ඒ වගේ තව ගොඩක් tools තියෙනවා. මම නම් පාවිච්චි කරන්නේ InShot, CapCut දෙක තමයි. මොකද මට ඒ දෙක ලේසි මගේ වැඩත් එක්ක. ඒ වගේම thumbnail එක ගොඩක් වැදගත්. ඒකෙන් තමයි ගොඩක් ඇට්‍රැක්ටිව් බවක් ගේනවා වගේ වීඩියෝ එකට. ඒ කියන්නේ වීඩියෝ එකක් අපි YouTube channel එකට ගියාම නැත්නම් අපි YouTube එකට ගියාම මුලින්ම අපිට පෙන්වන්නේ thumbnail එකනේ. අපි ඒකට කැමති නම් තමයි වීඩියෝ එක ක්ලික් කරලා බලන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒක පොඩ්ඩක් ඇට්‍රැක්ටිව් විදියට හදන්න. මගෙත් තව අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් thumbnail හදන්න පාවිච්චි කරන්න Lightroom, ඒ වගේම PixArt, තව InShot එකනොත් පුළුවන්. මම මේකත් යූස් කරලා තියෙනවා සහ දැනටත් වෙලාවකට යූස් කරනවා. ඉතින්
ඒ වගේම ඔයාලා ෂෝට් වීඩියෝ කරනවා නම් ෂෝට් වීඩියෝ එකේ ක්වොලිටි එක නැත්නම් ඉන්ට්‍රෝ එක තප්පර 2ක් 3ක් ඇතුළත ඒක ඇස්වලට අර අපි අයි ඇට්‍රැක්ටිව් කියන්නේ අන්න ඒක තියෙන්න ඕනේ. මොකද ඒක ලස්සනයි නම් තමා ෂෝට් එක ස්කිප් නොකර අපි උනත් බලන්නේ. සාමාන්‍යයෙන් අපි උනත් ෂෝට් වීඩියෝ බලද්දි ගොඩක් වෙලාවට ස්කිප් කරගෙන යන එකනේ කරන්නේ. ඒක අර ඉන්ට්‍රෝ එක හොඳයි නම් අපි දිගටම බලන්න ඒක රැඳිලා ඉන්නවනේ. අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඔයා තම්නේල් එක හදනව නම් ඔයාට Pinterest ඇප් එකෙන් ගොඩක් හොඳ අයිඩියාස් ගන්න පුළුවන්. ඇත්තටම මමත් මුල්ම කාලේ නම් එහෙම ඇප් එකක් තියෙනවද කියලාවත් දැනන් හිටියේ නැහැ. පස්සේ තමයි ඉතින් ගොඩක් අයිඩියාස් මේ ඇප් එක හරහා ගත්තේ. බලන්නකෝ මේ තියෙන ඩේ ව්ලොග්ස්, ස්ටඩි ව්ලොග්ස් වලට අදාළව තියෙන තම්නේල් වල තියෙන අයිඩියාස් ටිකක්. ඉතින් මං හිතනවා මේ අයිඩියාස් ඔයාලට වැදගත් වෙයි කියලා. ඒ හින්දා අමතක නොකර මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඊළඟ දේ තමා YouTube channel එක මම පටන් ගත්තේ ආසාවට. ඇත්තටම මට ලොකු ආසාවක් තිබ්බා. A-levels කරන කාලේ මම පටන් ගත්තේ. මං කියවනේ බෝඩිම එක හිටියේ. අන්න ඒ කාලේ උයන වීඩියෝස් ටිකක් දාලා එහෙම තමයි YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලත් මුදල් ඉපයීමේ අරමුණෙන් කරන්න එපා. මුලින්ම ආසාවට පටන් ගන්න. මොකද මුදල් ඉපයීමේ අරමුණෙන් කරොත් අපි ඒක කරන්නේ මුදල් උපය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක ආසාවෙන් කරොත් අපි ඒක ආසාවට ලස්සන දෙයක් කරන්න හිතනවනේ. අන්න ඒ හින්දා ඉතින් ඔයාලට දැන් මේ වීඩියෝ ගොඩක් දික් වුණොත් ඔයාලට බලන්න හිතෙන්නේ නැහැනේ. ඒ හින්දා මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලට YouTube channel එක දැන් හදාගන්න විදිය step by step දැනගන්න ඕන නම් මම YouTube channel එක හදන විදිය වීඩියෝ එකකින් අරන් එන්න. එහෙනම් මාව subscribe කරන්න නැති අය subscribe කරන්න. මං ගිහින් එන්නම්. bye. හැමෝම පරිස්සමින් ඉන්න. ඔහොමින්න මාව සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා වීඩියෝ එකක් දැම්ම ගමන්ම බලන්න.